හරි. දැන් මැලේට් කියන්නේ කාබන් 4ක එකක්. හරිද? ඔක්සෝලයිසිඩේට් මැලේට් බවට පත් වෙනවා. මැලේට් කියන්නේ කාබන් 4ක එකක්. හරිද? මැලේට් කාබන් 4ක එකක්. යා C4 එක. මැලේට් පත් වෙන පයිරුවේට් බවට. පයිරුවේට් කියන්නේ C3ක කාබන් 3ක සංයෝගයක්. ඒතර මැලේට් කාබන් 4. එතනකොට මැලේට් පයිරුවේට් බවට පත් වෙනකොට එතනින් CO2 එකක් අයින් වෙනවා. CO2 එකක් ඉවත් වෙනවා. මේ තියෙන්නේ CO2. හරි. CO2 එකක් ඉවත් වෙනවා. හරි. ඊට පස්සේ මේ මෙතන පයිරුවේට් මොකද වෙන්නේ? පයිරුවේට් නැවතත් PP හදලා නැවතත් අර ෆොස්ෆෝයිනෝපයිරුවේට් පුනර්ජනනයේ ක්‍රියාවලිය කරනවා. එතෙන්දී අපිට ATP එකක් වැයෙනවා. පයිරුවේට් PP බවට පත් වෙද්දී ATP වැයෙනවා. ඒක හරි. මෙතෙන්දී මේ CO2 ආවනේ නැහැ. ඒක බලන්න. මේ CO2 ආවනේ. මැලේට් පයිරුවේට් එකේ CO2 එකක් පිටවෙනවා. ඒ CO2 ආවා. දැන් මේ CO2 ඉන්නේ කොහෙද? කලාපකූප සයිඩ්. කලාපකූප සයිඩේ ඉන්නවා RUPP. ඔව් RUPP කියන්නේ රිබියුලෝස් පිස් ෆොස්ෆේට්. RUPP වලින් මෙන්න මේ කාබන් ඩයොක්සයිඩ් ටික ප්‍රතික්‍රමණය කරලා එයා හදනවා 3PGA. 3PGA ඒක මතකයි. දැන් අපි කලින් කතා කරා එක 3PGA හදනවා. 3PGA කියන්නේ 3 ෆොස්ෆෝග්ලිසරේට් නේ. දැන් ට්‍රයි ෆොස්ෆෝග්ලිසරේට් කියන්නේ ඒක තමයි 3PGA කියන්නේ. ඒක හැදුවා. හදලා එයා ඉතින් ප්‍රතික්‍රියා ටික මේ ප්‍රතික්‍රියා වලින් G3P හදනවා. ට්‍රයි ෆොස්ෆෝග්ලිසරේට් වලින් මේ G3P හදනවා. G3P හදලා ඒ G3P වලින් කොටසක් යනවා ග්ලූකෝස් සංශ්ලේෂණයට. නැත්නම් ග්ලූකෝස් නිපදවන්න කොටසක් යනවා. ඉතුරු කොටස යනවා RUPP පුනර්ජනනයට. ඒක අපි කලින් චක්‍රයේදී ඔබ ඉන් ඩීටේල් කතා කරලා තියෙන්නේ.